ඔබ පැණිරහ කන්න ආසයිද? ඔබ මාෂ්මෙලෝ කාලා තියෙනවද? ඔබ එක මාෂ්මෙලෝ කෑල්ලක් එක්කලා කාමරයක තනියම තියලා ඔබට කිව්වොත් ඔබ මේ මාෂ්මෙලෝ කෑල්ල විනාඩි 15ක් කන්නේ නැතුව හිටියොත් ඔබට තවත් මාෂ්මෙලෝ කෑල්ලක් දෙනවා කියලා ඔබ මොකක් කරයිද? ඔබ දෙවෙනි මාෂ්මෙලෝ පිටත් දෙනකම් බලා ඉඳීද? එහෙම නැත්නම් මේ තියෙන එක කාලා දායිද? නැත්නම් වැඩි අතාරලා දායිද? මේ එක පුංචි මාෂ්මෙලෝ පෙත්තක් එක්කලා කරපු පරීක්ෂණය ඊට වඩා මහා විශාල දෙයක් එලි කරා. ඒක තමයි ඔබේ සතුට, ඔබේ සම්බන්ධතා, එක්කලා ඔබේ අනාගතයේ ඔබේ සාර්ථකත්වය ගැන ලොකු පුරෝගතනයක් කරන්න මේ මාෂ්මෙලෝ පරීක්ෂණයට පුළුවන් වෙන්නේ. අද අපි මිනිස් හැසිරීම ගැන අපේ අවබෝධය නිහඬවම වැඩි කර, නිහඬවම ලෝකෙම වෙනස් කරපු මේ පරීක්ෂණය ගැන කතා කරමු. මේ වීඩියෝ අවසාන වෙනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේ පරීක්ෂණය කොයිතරම් දුරට ඔබේ ජීවිතයට වැදගත් වෙනවද. වර්ෂය 1972 ස්ථානය ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය. ඔබ ඇමරිකාවේ සුවිශේෂම කීර්තිමත් විශ්වවිද්‍යාල ගැන අහුවොත් එම ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මතක් කරන්න බෑ. මේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වෝල්ටර් මිෂෙල් නම් මනෝවිද්‍යාඥයෙක් පෙර පාසල් කාමරයකට ඇතුල් වෙනවා. හැබැයි මේ ඔහු ඇතුල් වෙන්නේ බුද්ධි පරීක්ෂණයකට නම් නෙමෙයි. ඔහු ඇතුල් වෙන්නේ මේ පෙර පාසල් කාමරයට වැඩි ගැඹුරු දෙයක් පරීක්ෂා කරන්න. ඒක තමයි ආත්ම පාලනය කියන එක. ආත්ම පාලනය කියන එක ඉංග්‍රීසියෙන් කියන self control කියලා. එන තමන්ගේ තියෙන ස්වයං පාලනය පිළිබඳවයි පරීක්ෂා කරන්න උත්සාහ කරනවා. අවුරුදු 4ක් වයස දරුවෝ එකින් එක කුඩා කාමරයක මේසයක් වටේට වාඩි කරනවා. වාඩි කරවලා මේ මේසේ මත තියෙනවා එක මාෂ්මෙලෝ. මේ මාෂ්මෙලෝව තියලා ඔහු ඔවුන්ට තේරීමක් දෙනවා. ඔහු කියනවා ඔවුන්ට ඔබට මේ මාෂ්මෙලෝ එක දැන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔබේ නොකා හිටියොත් විනාඩි 15ක් ඔබට තවත් මාෂ්මෙලෝවක් එක්කලා මාෂ්මෙලෝ දෙකක් එකපාර කන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔහු කාමරයෙන් පිටත් වෙනවා. වැඩිහිටියෝ කවුරුත් නැතුව අවධානය වෙනතකට යොමු වෙන්නේ නැතුව වෙන කිසිම දෙයක් නැති කාමරය තුල මේ දරුවෙක් සහ මාෂ්මෙලෝවක් තනි වෙනවා. මෙතන තියෙන්නේ ආශාව හා විනය අතර සටනක්. ඊළඟට සිද්ධ වෙච්ච දේ සැඟවුණු කැමරා වලින් ඔවුන් සටහන් කරගන්නවා. දරුවන් ඇත්තටම කළේ මොකද්ද? සමහරු මාෂ්මෙලෝ දිහා බලාගෙන හිටියා. තවත් සමහරු මාෂ්මෙලෝ එක ඉඹලා බැලුවා. සුවඳ බැලුවා. කීපයක් දෙනෙක් ඒක තාක්ෂණිකව කන්නේ නැතුව ඒක ලෙව කාලා බැලුවා. අනිත් අය කරේ පිටුපස්ස හැරුණා. අහක හැරිලා ගීත ගායනා කරා, සෙල්ලම් කරා. මේක අතහැරීම වළක්වා ගන්න ඕන දෙයක් කරා. හැබැයි බොහොමයක් දෙනෙක් ඕන් එක අතහැරියා. ඕන් විනාඩියකට අඩු කාලයකදී මේ මාෂ්මෙලෝ එක කෑවා. ඒ මොහොතේ එය ඉවසීම පිළිබඳව සරල පරීක්ෂණයක් බවට පත් වුණා. හැබැයි මේ පරීක්ෂණය මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල අවුරුදු 40කට පස්සේ එහෙම නැත්නම් ඊළඟ අවුරුදු 40 පුරා සිදු වුණු හැම දෙයක්ම සියලු දිනවම කම්පණයටපත් කරා. වසර විශාල ගණනාවකට පස්සේ මේ පරීක්ෂකයන් මේ පරීක්ෂණයකට සහභාගී වූ දරුවන් හොයාගෙන ගියා. ඔවුන් හොයාගත්ත දේ විස්මයජනකයි. මේ මාෂ්මෙලෝ එක නොකා ඒ දිහා බලාගෙන හිටපු දරුවෝ පාසලේදී අතිශය සාර්ථක වෙලා තියෙනවා. ඔවුන් ඉහළම ලකුණු ලබා ගත්තා. ඔවුන්ට ඉතාම හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තිබුණා. ඔවුන්ට ඉතාම හොඳ සමාජ කුසලතා, සමාජ සම්බන්ධතා තිබුණා. ඔවුන්ගේ අභ්‍යවීම් දැක්කේ ඉතාම අඩුවෙන්. ඒ තියා ඔවුන්ගේ තරබාරු වීමවත් වැඩියෙන් දැක්කේ නැහැ. ඒ අතර මාෂ්මෙලෝ ඉක්මනින්ම කාපුවට මොකද වෙලා තිබේ? ඔවුන්ගේ ආවේගශීලී හැසිරීම, අඩු අධ්‍යයනයේ, එහෙම නැත්නම් අවධානයක් යොමු කරන්න තියෙන නොහැකියාව, මේ සම්බන්ධතා ගැටලු, මේ වගේ විවිධ දේවල් ගොඩක් ඔවුන්ගේ ජීවිතවලට ඇවිල්ලා තිබ්බා. ඒ අතර ඔවුන් එකිනෙකා එක්කලා කුලල් කා ගන්න පොර බදන්න වඩාත් කැමැත්තක් දක්වලා තිබ්බා.
මේ සියල්ල අවුරුදු 4කදී ගත් තනි තීරණයකින් අනාගතයේ යම් කිසි විදිහකට දකින්න පුළුවන් කියන දේ හෙළි වුණා. ඒ අතරේ මේක හුදෙක් මේ හිතේ ශක්තිය නෙමෙයි. එහෙමත් නැත්නම් අපි කියනවා විල් පවර් කියලා. විල් පවර් එක පමණක් උනේ නැහැ. මේක ඔවුන්ගේ සතු හැඟීම්, ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරන්න තියෙන හැකියාව, ඔවුන්ට ප්‍රමාද වූ තෘප්තිය කළමනාකරණය කරගන්න පුළුවන් වෙච්ච හැකියාව ගැන හොඳ තක්සේරුවක් ලබා දුන්නා. දැන් තමයි මේකේ වැදගත්ම කොටස. මේක කොහොමද අපේ ජීවිතවලට අදාළ වෙන්නේ? මේකෙන් ඔබට මොකක්ද ඉගෙන ගන්න පුළුවන්? අපේ ජීවිත මාෂ්මෙලෝ වලින් පිරීලා තියෙන්නේ. ඔබ වැඩ කරන අතරතුරේ ඔබේ දුරකථනය පරීක්ෂා කරන්න හිතෙනවා. ඔබ උයනවා වෙනුවට කෙටි කෑමක් ජංක් ෆුඩ් එකක් කන්න හිතනවා. ඔබට වැඩ ගොඩක් කරන්න තියෙන අතරතුරේ ඔබ වැඩ කල් දාන්න කල්පනා කරනවා. ඔබ ඉතුරු කරන්න යනවා වෙනුවට ඔබ වියදම් කරන්න හදනවා. ඔබ නිදා ගන්නව වෙනුවට ඔබට ඒ මොහොතේ තියෙන Facebook හරි YouTube හරි මොකක් හරි දෙයක් ස්ක්‍රෝල් කරන්න හිතෙනවා. හැබැයි මේකේ ඇත්ත පරීක්ෂණය නම් මාෂ්මෙලෝ ගැන නෙමෙයි. මේ මාෂ්මෙලෝවක් තිබුණට ජීවිතයේ සමහර දේවල් අපිට තියෙනවා තල්ලු කරගෙන යම් කිසි දුරක් ගිහිල්ලා ඒකට ශක්තිය සපයන්න. හරියට නිකන් අපි වාහනයක් තල්ලු කරගෙන ගිහිල්ලා ස්ටාර්ට් කරනවා. මේක කරන්න නම් අපිට ලොකු සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් සහ ඩිසිප්ලින් එකක් කියන එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ගැන විනයක්, අවබෝධයක්, ඒ වගේම ශක්තියක් අපේ අතුරු තියෙන්න ඕනේ විශ්වාසයක් එක්කලා. මෙතනදී මේ පරීක්ෂකයෝ කියන ප්‍රධාන කරුණු කීපයක් ගැන. ඒක තමයි මේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක කියන එක මේ ස්ථිර දෙයක් නෙමෙයි. ඒක ඇත්තටම කුසලතාවයක්. ඒක තමන් විසින් වර්ධනය කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක එකක් හොඳ දෙයක් ඇත්තට. මේ කියන්නේ අපි හැමෝටම පුළුවන් වෙනවා මේ සෙල්ෆ් කන්ට්‍රෝල් එක හදාගන්න. මෙතනදී මේ අධ්‍යයන වලින් පෙන්눔 කරලා තියෙන්නේ මෙන්න මේ වගේ උපාය මාර්ග පාවිච්චි කරොත් ඔබට මේ මාෂ්මෙලෝ විනය වර්ධනය කරගෙන අපිට පුහුණු වෙන්න පුළුවන් කියලා. පළවෙනිම එක තමයි විෂුවලයිසේෂන්. එහෙම නැත්නම් අපි කියනවා දෘශ්‍යකරණය කියලා. ඒ කියන්නේ අපි මොකක්ද ඇත්තටම ලබා ගන්න හදන්නේ කියන දේ ගැන පැහැදිලිව හිතෙන් මවා ගන්නවා කියන එක. දෙවෙනි එක තමයි මේ ඩිස්ට්‍රැක්ෂන් කියන එක. දැන් ඔබට මොකක්කට හරි පෙළවීමක් ඇති වෙනවා නම් ඔබ මේ කරන කාර්යයෙන් එළියට ගෙනියන්න ඔබට පුළුවන් මනස පොඩ්ඩක් කාර්ය බහුල කරගන්න. මේක ඊළඟට නැවත සකස් කිරීම. ඒ කියන්නේ රීෆ්‍රේමින් කියලා. ඒ කියන්නේ ඔබ මොකක් දිහාද බලන් ඉන්නේ, ඔබ මොකක් ගැනද අවධානය යොමු කරන්නේ කියන දේ ගැන නැවත නැවත මතක් කරගන්න. ඒක කියන්නේ රීෆ්‍රේමින් කියලා. අනිත් එක තමයි මේ පරිසරයේ සැලසුම් කරන එක එන්වයරන්මන්ටල් ඩිසයින් කියලා. ඒ කියන්නේ මේ පෙළවීම සම්පූර්ණ ඉවත් කරගන්න ඔබට පුළුවන් මේ ඔබේ වටපිටාව මේ විදිහට හදාගන්න. එතකොට visualization, distraction, reframing and environmental designing කියන මේ කරුණු හතරෙන් ඔබට බොහෝ වෙලාවට ඔබේ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. මතකද ඒ කියන්නේ සාර්ථකත්වය කියන්නේ මහන්සි වෙලා වැඩ කරනවා කියන එක විතරක් නෙමෙයි. ඒකට ඔබ හොඳින් බලා සිටීම, ඒ වගේම දැන් වෙනුවට පසුව තෝරා ගන්න තියෙන ඉවසීම, ඒ මොහොතේ තියෙන සුවපහසුව වෙනුවට කඩිනම්ම නමුත් එල්ලයක් ඔස්සේ ඉස්සරහට යන්න තියෙන ඉවසීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔබෙන් අහන්න අද ඔබේ මාෂ්මෙලෝ මොකක්ද කියලා. ඔබේ අනාගතේ හැඩගස්වන, ඔබට විරුද්ධ වෙන, එහෙම නැත්නම් ඔබ යටත් කරවන්න හදන දේ මොකක්ද කියලා. ඊට පස්සේ බලන්න ඔබට තව විනාඩි 15ක් බලා ඉන්න ඉගෙන ගත්තොත් ඔබේ ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. පරීක්ෂණේ කුඩා බව පේන්න පුළුවන්. නමුත් ජීවිතේ හැදිලා තියෙන්නේ මේ වගේ අවස්ථා දහස් ගානකින්. ඒකෙන් තමයි ඔබේ අනාගතේ හැදිලා තියෙන්නේ. නැවතිලා සැලසුම් කරලා ඊට වඩා විශාල දෙයක් Tamanට හඹා යන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ මීට කලින් අසාර්ථක වෙලා ඇති. සමහර වෙලාවට ඔබ බලා ඉන්න වෙලාවේ ඒක අතහැරලා ඇති. කමක් නැහැ. මොකද දැන් ඔබ දන්නවා ඔබේ විනය කියන්නේ මාංශ පේශියක් වගේ දෙයක්. ඒ කියන්නේ ඒක තෑග්ගක් නෙමෙයි, ඒක දක්ෂතාවයක් නෙමෙයි, ඒක කුසලතාවයක්. ඒ කියන්නේ ඔබට හැමදාම මේක පුහුණු කරලා මේක වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඊළඟ වතාවේ ජීවිතේ ඔබට මාර්ෂ්මෙලෝවක් දුන්නාම පොඩ්ඩක් hina වෙලා වරගන්න. මොකද ඒ ඔබට බලා සිටීමට වඩා හොඳ අනාගතයක් තෝරගන්න අවස්ථාවක් සලසනවා. ඉතින් මේ පුංචි පරීක්ෂණය ගැන කතා ඔබේ ජීවිතේට වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. ඔබට මේක කොච්චර වැදගත් වුණාද? ඔබට මේ වගේ තවත් දේවල් දැනගන්න කැමතිද කියලා. අද දවසේ ඔබට මතක් කරන්න තියෙන අවසාන දේ තමයි විනය කියලා කියන්නේ හැම දෙයකම නෑ කියන එක නෙමෙයි.
විනය කියලා කියන්නේ ඔව් කියන එක හැබැයි යහපත් දෙයට Tamanට අවශ්‍ය දෙයට හරි වෙලාවෙදී. අපි අලුත් පරීක්ෂණයක අලුත් විස්තරයක් එක්කලා ජීවිතේ ගලප ගන්න හැටි ගැන කතා කරන්න ආයෙ දවසක්.